යාළුවනේ මාර සීන් එකක් ගිහිල්ලා තින්නේ හරියද මේ පැත්තේ පාර හදනවලු. ඒකින්ද යන්න බැලු තාම වෙයිලා නැහැ. අපි බැලුවා මේ වෙන පැත්තකින් දාලා යන්න. ඒකින්ද දැන් හම්බෙනවා. හරිද? ඕකට හැමදාම කන්න එපා වැඩි කියලා. හරිද? කාන මහත් වෙලා ඉන්නේ. කමන්නේ අන්න හෙලෝ යාළුවනේ. ඉතින් ලක්ෂණී වෙනද වගේ පරිදි යත්තා ගියේ. ඒවලසන් දැනගන්න. ආවිල්ලා ඉන්නේ. ඔබේ යන්නේ. ආ? යන්නේ? යා. කාඩ් එක කරන්නේ දැන්. ඕන් මේ පැත්තෙන් පේනව නේ බං සෑහෙන්න. ගස් ඇවිල්ලා තියෙන්නේ බං. බයිනවා. කොහරද? අරන් ටික ගිහලාද? එන්න ටික නෑ. ඕගොල්ලෝ තුඩුපුස්සල්ලා පාරේ යනවා නම් මෙතන නතර කරලා මතක් කරලා ෆොටෝ එකක් ගහලා යන්න ඈ. ආයෙ සුපරියක් ඈ. ඔයාලා කොහොම පේනවද දන්නේ නැහැ මේක. පුළුවන් උපරිම පෙන්වන්න try කරනවා.
දැන් කියන්නත් එපැයි දැන් අපි දැන් මේ ලොග් එකත් එක ළඟ දැම්මම ඔයාලා හිතයි අපිට PC අනම් මනම් තියෙනවා ඒකින්ද එහෙම නෙමෙයි. අපි ඉස්සල්ලාම channel එකක් හදාගත්තේ ෆෝන් එකෙන් අනම් මනම් ඔය තියෙන වැඩ ඔක්කොම කරගත්තේ ෆෝන් එකෙන්. ඉතින් ඔහොම තමයි මේ දෙකේ කොහොමද ළඟ වැටේ බ්ලොග් දෙක. ඉතින් ටික පහු වෙනවා. ඔහොම තමයි. එදා මතක ගිය බ්ලොග් එකේ මතකද මම ස්ටෝරුවක් පෙන්නුවා. පොඩ්ඩක් ඉන්න ඕක ළඟ ඉන්න. අපේ අය බොරු මරිසි නෑ. කිව්වොත් යනවා. ඔයාලට ගිය බ්ලොග් එකේ කිව්වා අපි අර ඇඟිල්ල දික් කරලා පෙන්නුවේම ඊට යනවා කියලා. දැන් ඉතින් අපි යනවා එහෙට. එහෙට යන්නේ මෙතන ඉන්නේ හරියද? අපි ඔයාලට මේ තැන පෙන්වන්න ඕනේ ඉන්න මෙහෙට ආවේ. එහෙට යන්නේ මේ පල්ලේ ඈ. එදා අපි ගිය තැන ඉඳන් බලමු ස්ටෝරිය පෙන්වන්න යාළුවා. ඔව් නේ. ඒක වෙන්නේ මේ හරිය පේනවා. පොඩ්ඩක් ඉන්නේ. එතනින් නේ යන්නේ දැන් අපි. දඩවම් වතින් මේ හරි එන කට්ටිය පරිස්සමෙන් ඉන්න මේ පාර. එහෙනම් තව සුළු මොහොතකින් අපි වීඩියෝ එක පෙන්නනවා හරියද? ඊට කලින් වැඩිනේ. මේ දිනවා තව සැකින් දැක්ක ගමන්. යාළුවනේ මාර සීන් එකක් ගිහිල්ලා තින්නේ හරියද? මේ පැත්තේ පාර හදනවලු. එහෙනම් යන්න බැලුවා තාම වෙයිලා නැහැ. අපි බැලුවා මේ වෙන පැත්තකින් දාලා යන්න. ඒකින්ද දැන් ඒක පෙන්වන්න වෙන දවසක එන්නම් අපි හරියද? දැන් vlog එක පටන් ගත්තේ කරන්නත් එපා නතර කරන්න බෑනේ. දැන් තාම සුපිරි පොට්ටක් දෙන කොහෙද මං කිව්වේ? මානවල. මානවල. ඒත් මාරුලු හරියද? අපි හෙට ගිහිල්ලා එනවා සෙට් වෙමු. එහෙනම් ගිහිල්ලා සෙට් වෙමු. අපි කලින් දන්නවා හරියද පාර කාපට් කරන්න කියලා. අපිට ඉතින් මීටර වැදලා ඕම් ආවා. බලද්දි පාර වහලා යන්න බෑ. ඒ ගමේ මිනිස්සු වීල් ටික දාන්නේ මේ උඩ ගෙදරකට. ඒකින්ද කියන්න තියන්නේ අද මුළු දවසම ට්‍රැක් පැනපු දවසක් හරියද? බලන්න ඕගොල්ලන්ට තාතල් ඇති හරියද? මොනා කරන්න කවන්න නැහැ පටන් ගත්ත විදිහටම කරන්නත් එපා. ඒකින්ද අපි සැලෙන්නේ
ඇවිල්ලා උඩුපුස්සල්ලෑ පාර යන දෙන්නම් හරිද? ආයෙ සුපරියක් ඒකට සිත් වෙන්න මතක හරිද? ඊට කලින් අපි දාන වීඩියෝ එක බලන්න කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ පාලම හැටි දැන් අවුලක් නැහැ බස් එකේ රේස් කැමරාවක් දෙනවා. තව යන්න ඕනි මල්ලි. නෑ තව පොඩ්ඩක් යන්න. පාරවල් කොල්ලට අමතක කරලා දින්න. හරිද? එන්නේ නෑනේ මේ පැත්තට. ඔන්න ගයිස් පොට් එක හරිද? ඕ අපේ අනිත් සහෝදරයෝ සත්තයි ඔන්න ගයිස් යාළුවෝ ටික ආවා. හරිද? ඔන්න අලුත් වෙනවා කඩිකුලප්පා මොකද දන්නේ නැහැ පහුන්. ඉතුවයි උ කරක් කියලා. තමයි මම මේක කීටි. යන්නේ එහෙනම්. යමු. මෙතනින් ඉඳන් පල්ලහැට වයින්නේ. මෙතනින් නේ බං. අම්මෝ. පල්ලහින්ද? හරිද ගයි දැන් එකපාර ඔහොම ඇවිල්ලා පෙන්නන කිසි ගතියක් නැහැ නේ මොකද කියන්නේ සර්ප්‍රයිස් වෙමුද නම් ඔන්න බලන්න කැම් එක අනිත් පැත්ත හරවන්න කොච්චර ක්වොලිටි එකද කියලා නම් දන්නේ නැහැ අපි හිතුවේ නෑ මෙච්චර ලස්සනයි කියලා මෙතන හරිද ඔන්න බලන්න එහෙනම් හරිද කැම් පොට් එක ලස්සනයි කියන කට්ටිය කමෙන්ට් හાર્ට් එකක් දාන්න යන් හරිද රතු පාට හાર્ට් එක හරිද ඔන්න අපේ කොල්ලන්ගෙන්
අදහස් ඉස්සා බලමුද? අපතන. වාසිය. දහමයා මොකද කියන්නේ? අපිට කියන්න තින්නේ හැමදාම කියන එක තමයි. මොකද්ද? පිපිරි. සුපිරිද? මේ මොකද කියන්නේ? දික්ක මොකද කියන්නේ? ආයි සුපිරි ප්ලේස් එක. සුපිරි ප්ලේස් එක ඔන්න ගායි. හිතනවා ගෙලින්ම ආය. මොකද පැතුම් මොකද කියන්නේ? ආ ආයි සුපිරි ප්ලේස් එක ආයි ඇවිල්ලා බලන්න ඕනේ. ඇවිල්ලා බලන්න හරිද? මේ ලොකේෂන් එක දාමු මම ඩිස්ක්‍රිප්ෂන් එකේ. දෙයකට කියන්නේ මානවල් හරිද? මේකට ඉතිහාසයකුත් තියෙනවා හරිද? අපි නම් ඉතින් ওই ඉතිහාසය බල බලාවේ නෑ. මේ හදිස්සියනේ ආවේ. නේ? ඒක මරු ඈ. පල්ලෙහෙන් ඉන්න බලන් තිබ්බනවා වාසිය. පල්ලෙහාටත් යමුද එහෙනම්? සීතාරේ දෙයියේ වරසත් එකක් කරලා මේකෙන් නැති ඉන්නේ. අය මං කියවනේ දැන් මෙතන මේ ඉතිහාස ගැන දන්නේ නැහැ කියලා. ඔන්න දන්න බුවෙක් ඉන්නවා හරිද? පොඩ්ඩක් කියන දේ අහමුකෝ. මොකද්ද මං කියන්න තියන්නේ? ඒක ඉන්නේ බං පල්ලෙහා වල. හා? ඕවගේ තමයි වලගම්බා රජතුමා මෙහෙට ආපු කාලේ. ඈ? දේවියෝ නාලා තින්නේ වලවල් වල. මේ නෙමේ මේ වලවල් වලින් හරිද? 1 2 3යි. ඒ කාලේ හදපුවා තමයි තාම තියෙන්නේ. සෑහෙන දිනවම? හා? ඒ කාලේ හදපුවා තමයි තාම ඔය තියෙන්නේ. හ්ම් හ්ම්. ඔය ගල් නියම ගල් හදලා තියෙන්නේ. ආ. ඔය යන්න බෑ ඉස්සන. ගල් වල නේද? ගොඩක් පල්ලෙහාට යන්නේ නැහැ ඔය පැත්තේ ඇවෙන්නේ. හා. ඉතින් යාළුවනේ උත්තරය අපි නම් දන්නේ හරිද? නිතරක් බැලුවට හරියන්නේ නැහැ නේ යාළුවනේ. යම් පල්ලෙහාට බලන්න. පල්ලෙහෙන් බලන්නත් තියෙනවා පොට් එක. ඒක නම් මං හිතන විදිහට දියල්ල පෙන්න ගත හැකි වෙයි. යන්කෝ. ඔය ඉස්කෝලේ වැටෙනවා මං තාම පොඩ්ඩේ. ඔහම ඉන්න හරිද යාළුවනේ පෙන්නන්න එකපාර පෙන්නන්න බෑනේ එහෙම. අපි පොඩ්ඩක් බලලා ඉන්න බෑ. හරිද? අනේ පොලිසුත් තියනවා බා. පොලොස් කන්න ඉන්න යාළුවෝ ඉන්නවනම් කමෙන්ට් එකක් දාලා යන්න. යෝ මොකද කියන්නේ ගිනිමැලයක් ගහන්න සෙට් එක. අඩෝ බලාගෙන ඒකේ බෑ හෙල්මට් එක ගන්නවද? හෙල්මට් එක තියලා. ඒ ගයිස් පේන්නේ නැහැ මොකක් හරිද? මෙතන යන්නේ නැහැ. අපි පරිස්සමට බහිමු. එන හෙල්මට් එක තියලා. ඕන් පේනව නේද අපි කන කට්ට. එන ගේමක් දෙන්න ඕනේ බහින්ද. එකපාර මෙන්න බලන්න. මම බයින හරිද ඕකට හැමදාම කන්න එපා වැඩි කියලා හරිද? කාන මහත්තයලා ඉන්නේ. කමන්නේ අන්න පැන්න කොල්ලා.
ඔන්න එහෙනම් guys අපි ආවෝ. හරිද? පොඩ්ඩක් බලන්න යන්න ඕනේ ඉස්සන. අම්මට සිරි වෙනවා. guys පෙන්නන්නද? මොකද කියන්නේ? දැන් මෙපාද කියන්නේ? දැන් මේ පෙන්නනවද? දැන් මේ වෙන්නේ නිමාව. අපි හිතේ නෑ මෙච්චර ලස්සන වෙයි කියලා. මොකද කියන්නේ? සෙට් එක මෙහෙට එන්නකෝ. අපි හිතුවේ නෑ මේ පින්න වගේ ගහනවා හරිද ඇඟට. වතුර වැඩි කාලෙට කොහම ඇද්ද? වතුර වැඩි කාල මේක නේද මං අර හෙට පේන්නේ. ඔව්. දැන් මෙනවද? ඔක අපේ ගෙවල් වලට කරත් වෙනවා. හරිද? එන්න මුනේ. නයි. එකේ නයි. කොහොමද? ඒ වැඩි අහලට යන්න බෑ හොඳේ. කල්ල මොකද වෙන්නේ ඉතින්? කැම් එකෙන් බලලා වැඩක් නෑ ඌ S දෙකෙන් බලන්න ඕනේ පට්ට ලස්සනයි ඈ. බලපොත ළඟට ගිහිල්ලා. එතන කැමරා ඇති නේ බං. ඉතින් වතුර වැඩි කාලෙට සුපිරියක් ඈ. ඕන්න වෙන්නේ. අපි අර අධිවේගී දායකයට අදහස ඔන්න බලනවා. ඔන්න දානවමු. හරිද? බලමු කොච්චර යටද කියලා. යාළුවනේ එක්කෙනෙක් වැඩක් පැතෝ ඕ කාරණා නිකන් බල්ලෙක් වගේ හරිද යන්න නැදන චූ කරනවා. කොච්චර යටද බා? ඕ දාලා නැහැ නේ තාම. කොහොමද යාළුවනේ? ඒක මරු ඈ. හිතුවේ නෑ මෙච්චර ලස්සන වෙයි කියලා. ඕන්න. අපේ අම්මා. මෙච්චරදි ඔය මුලේ ඉඳලා ඕන්නේ. මොකද කියන්නේ පීනෙමද? මුරුස් එක. බුරුස්සක් වගේ. ලිස්සනවා ගල. මෙතනද? මේන කරන්න හොඳ නැති වැඩක් ගායිස් මේක නම් හරිද සෙට් එකක් ඇවිල්ලා බීලා බෝතල කටු දාලා බෝතලේ කඩලා එක බෝතලේ තියලා ඵලයන් වතුරක් හරි පුටුව ගන්න. ගායිස් වෙන්න ආතල් එක කොහොමද? ඒක මරු ඈ. හිතුවේ නෑ මෙච්චර සුන්දර වෙයි කියලා. අපේ අර නිකන් කලින් ඇවිල්ලා දී හරිද? හැමදාම නිකන් අර උඩ ටික පෙන්නලාලෝනේ. අපි ආවම නිකන් අර උඩින් බලනවා. ඕන්න තියලා පේනවා. නේ? ඕන උතන තමයි මුල හරිද? අපි උඩින් බලවුවේ අර වැටෙනවා පල්ලේ. ওই ටික තමයි. හරිද? ඔන්න මල් කුමාරය. යමුද පල්ලෙහාට? යන්නේ ඒව. තියෙනවා පල්ලෙහාට. තව තියනවද? බොරු කියන්න ඕනේ නෑනේ. මං නම් ආවේ මේ ටිකටද? ලිස්සනවා. වතුර වැඩි කාලෙට අපි මෙහෙම ආව වඩු හම් වෙනවා ඉතින්. ඊයේ පොඩ්ඩක් ඉල්ලා. මේ ගෙවල් පැත්තක් පේනවා මම. නෑ. අම්මෝ. තනි ගල් පොත්තේ යන්නේ යාළුවනේ. මේ මොකක් හරි වුණොත් හරිද මල ගෙදෙත් එන්න. ලිස්සනවා බලේ. කොහොමද කලනේ මරේ? නිකන් ගෙදරින් නම් මානවැල්ල බැලුවා වගේනේ. ආණ්ඩ නම් ආයෙ වුණ තරම් පොත් තියෙනවා. මේ අර වැලි වගේ හිටට ගන්න ලිස්සනවා හරිද? එන කට්ට කන්නුනි යාළුවනේ. මේකෙන්ද කොහොමද ඉන්නේ ලම්බත්
වීඩියෝ එක කට් කරලා ෆොටෝ එකක් ගන්න. ඔව්නේ. මයික් එක මං ගාව යාළුවනේ. අපි අලුත් මයික් එකක් ගත්තා. කරනවා යාළුවනේ. අපේ පළවෙනි ලොග් එකේදී මයික් එකක් තිබ්බේ නැහැ. දැන් මයික් එකකුත් ගත්තා. ඒ බම් එක ගහගන්න ගන්න. මයික් එකවත් ගාගෙන බේරන්නේ. ගෑනිත් එක්කම වීඩියෝ එක මෙතනින් ඉවරයි හරිද? අපි ඉක්මනටම තව අලුත් vlog එකකින් සෙට්නෙමු. මතක ඇතුව අද පෙන්නපු තැන ලස්සනයි නම් අද අපිට උණු අකරතැබ්බේ ගැන මොකක්ද කියන්න තියෙන කියලා කමෙන්ට් එකක් දාගන්න. හරිද? ආයෙත් කියන්නේ subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. හරිද?